තෙරුවන් සරණයි. පින්වත් ඔයත් කැමතිද මේ ඇත්ත බුදු පිළිම වහන්සේ ලබා ගන්න? මේ ඇත්ත බුදු පිළිම වහන්සේ නමක් අපි කැමතියි ඔබට දෙන්න. ඇයි මේකට ඇත්ත බුදු පිළිම වහන්සේ කියන්නේ? මේ පිත්තල වලින් හදපු මේ බුදු පිළිම වහන්සේ ඇතුලේ රත්තරන් මිශ්‍ර ලෝහ තහඩුවේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ලියලා පිරිත් කරලා ගන්න අයගේ ගෙදර අයගේ නමට ආශිර්වාද කරලා අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ අටපිරිකර 7ක්, බෙහෙත් පාත්‍ර 7ක්, පැන් පාත්‍ර 7ක්, ගිලන්පස පාත්‍ර 7ක්, දාස්පතිය මල් 1000ක් ඔයාගේ අතින් පූජා කරලා ඔබට මේ ඇත්ත බුදු පිළිම වහන්සේයි ඇත්ත පාත්‍රයකුයි දෙනවා. ගන්න කැමැතිද? මේ බුදු පිළිම වහන්සේ ගෙදර තැන්පත් කරගත්තාම සියලු කරදර දුරු වෙනවා. සියලු අමනුෂ්‍ය දෝෂ දුරු වෙනවා. රෝග පීඩා දුරු වෙනවා. මහා ණයකන්දක ඔයා ඉන්න කෙනෙක්ද? ඔයා එහෙනම් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය නැමැති ත්‍රිවිධ රත්නය වැඩ ඉන්න ලෝකයේ එකම බුදු පිළිම වහන්සේ. ඔයාගේ ගෙදර තැන්පත් කරගන්න ණයක් වෙලා ගෙවල් හැදුවා කියලා ඔයාට පින් රැස් වෙන්නේ, කුසල් රැස් වෙන්නේ. ණය වෙලා වාහන ගත්තා කියලා ඔයාට මහා කුසලයක් රැස් වෙන්නේ. හැබැයි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වැඩ ඉන්න මේ ඇත්ත බුදු පිළිම වහන්සේ ඔබ ණය වෙලා ගන්න ඔයාගේ සියලු ණය කන්දම බිඳුවටම බහින තත්තර වැටෙනවා. මේ බුදු පිළිම වහන්සේ ලබා ගන්න හැම දිනාටම රත්තරන් මුතුමැණික් වර්ෂාව ඇදහැලෙනවා වගේ ආදායම වැඩි වෙනවා. මේ බුදු පිළිම වහන්සේ ඇතුලේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නැමැති සද්ධර්ම ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ළමයින්ට වන්දනා කරන්න හිතෙනවා. ගෙදර මහත්තයාට නෝනට බුද්ධ පූජාව තියන්න හිතෙනවා. ඉතින් ඒක නිසා ඔබත් දුක් විඳ අඬ ඉන්න කෙනෙක්ද? මං කැමතියි මේ බුදු පිළිමේ ඔයාට දෙන්න. මේ බුදු පිළිමේ හැදුවේ පින්වත් ඔයා වෙනුවෙන්. මේකට තමයි කියන්නේ ඇත්ත බුදු පිළිම වහන්සේ කියලා. ගත්ත හැමදෙනාටම හරි ගියා. මේ බුදු පිළිම වහන්සේට උදේට පැන් පාත්‍රයක්, දවල්ට පැන් පාත්‍රයක්, හවසට ගිලන්පස පාත්‍රයක්, රාත්‍රියට උණු පැන් පාත්‍රයක් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියලා පූජා කරොත් ආය ඒ කෙනාට පුදුමාකාර සැනසෙල්ලක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේලාට දානි පූජා කරන්න ඕනේ කප්පල දීසිවල නෙමෙයි, ඇත්ත පාත්‍රයක. මොකද ඇත්ත පාත්‍රය කියන්නේ බොරු පාත්‍ර තියෙනවා, බොරු අටපිරිකර තියෙනවා, බොරුවට හදපු පිළිම තියෙනවා. මේක තමයි ඇත්ත බුදු පිළිම වහන්සේ. ඔයත් එනම් මේ බුදු පිළිම වහන්සේ ගන්න ඕන කැමති අය ඉන්නවනම් 0.7 264යි 32යි 53 කියන නම්බරේ WhatsApp එකට මැසේජ් එකක් දානවද? දැම්මොත් ඔයාට දෙන්න රුවන්වැලි මහා සෑයේ පූජාවක් කරලා මේ ඇත්ත බුදු පිළිම වහන්සේ. එහෙනම් ඔයාට සැනසෙල්ලක්ම වේවා. අපි බුදු ගුණ 9 YouTube නාලිකාව